කොහොමද හැමෝටම අද කතා කරන්න යන මාතෘකාව ඔයාලා ගොඩක් අය දන්න දෙයක්. law of attraction. හැබැයි අපි කතා කරන්නේ law of attraction ගැන නෙමෙයි. techniques ගැන නෙමෙයි. අද අපි කතා කරන්න යන්නේ සමහර වෙලාවල් වලට අර අපි law of attraction ගැන හැම දෙයක්ම අපි දන්නවා. YouTube videos බලලා හැමෝම කියන දේවල් අහලා මේ ක්‍රම ඔයා පිළිපැද්දට ඔයාට කිසිම රිසල්ට් එකක් හම්බෙන්නේ නැති අවස්ථා සමහර විට තියෙන්න ඇති. සමහරට තාමත් මොනවා හරි දෙයක් මැනිෆෙස්ට් කරනවා ඇති. එක එක ටෙක්නික්ස් වලට මැනිෆෙස්ට් කරනවා ඇති. water method, 365 method, vision board, ඔය subliminals එක එක දේවල්. හැබැයි ඔය එකක්වත් කරලා ඒත් මේක හම්බෙන්නේ නැහැ වගේ දේවල් නිකන් වෙලා ඇති. අන්න එහෙම වෙන්නේ ඇයි කියලා තමයි අද කතා කරන්න යන්නේ. මේ ඇයි කියන දේවල් කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ manifestation journey එකේදී ඔයාලා කරන වැරදිත් හදාගන්න. So, number 1 is lack of gratitude for things you already own. ඔයාලා කවදාවත් හිතලා තියෙනවද දැන් මේ ජීවත් වෙන ටයිම් එක, ඒ කියන්නේ දැන් ගෙවෙන හැම මොහොතක්ම පුංචි පුංචි දේවල් ඉඳන්, ඒ කියන්නේ සමහර විට ඔයා ඉන්න ගෙදර, දැන් කරන ජොබ් එක, එහෙම දේවල් වෙන්න ඕනෙත් නෑ. ලොකු ලොකු දේවල් නෙමෙයි. සමහර ඔයා අඳින ඇඳුම්, ඔයා තාම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාගේ වටේ ඉන්න යාළුවෝ, ඒ එදිනෙදා ජීවිතය ඔයා අවුරුදු 2-3කට කලින් හීන මවපු, නිකන් හිතින් හිතපු, මෙහෙම තිබ්බනම් හොඳයි කියලා හිතපු දෙයක් නේද කියලා ඔයා හිතලා තියනවද? අපි හැමදෙස්සම දැන් මේ මොහොතේ ඉඳගෙන හිතනවා ඉස්සරහට වෙන දේ ගැන. මම ඉස්සරහට මෙහෙම ජොබ් එකක් කරනවා, මම මේ යුනිවර්සිටි එකට යනවා කියලා හිතනවා. අපි යුනිවර්සිටි එකට එන්න වෙන දවසේ ඒක ලොකුවට දැනෙනවා. ඒ මුල් කාලේ ලොකුවට දැනෙනවා. මම මේ හීන මවපු දෙයක් මට හම්බෙලා තියෙන්නේ කියලා. අවුරුදු 4 යනවා යුනිවර්සිටි එකේ. ඒ අවුරුදු 4ේදී ලොකු ස්ට්‍රෙස් එකක්, ලොකු වර්ක් ලෝඩ් එකක් එක වැඩ කරන්න වෙනවා. ඊට පස්සේ ඔය අවුරුදු 4 ගෙවිගෙන යද්දී ඔයා හිතන්න ගන්නවා යුනිවර්සිටි එක ගැන නෙමෙයි. යුනිවර්සිටි ලයිෆ් එක ගැන නෙමෙයි. ඒකේ තියෙන ලස්සන ගැන අගයනවා වෙනුවට මම මේකෙන් ඉවර වෙලා ජොබ් එකකට ගියාම මට මේ ඔක්කොම හරියයි. ඊළඟට මම මෙච්චරක් හම්බ කරන ජොබ් එකක් ගන්න ඕනේ. මේ කැරියර් පාත් එකේ මම යන්න ඕනේ කියලා හීනමානවා. ඒ වෙලාවේ අමතක වෙනවා මම දැන් මේ ඔල්රෙඩි මම මේ ගෙවන ජීවිතේ මම අවුරුදු 2-3 කලින් හීනමාපු ජීවිතේ නේද කියලා. ඔයාලා මොනවාද මැනිෆෙස්ට් කරන්න හිතුවත් වැඩක් නැහැ. ඔයාට ඔල්රෙඩි ලැබිලා තියෙන දේවල් වලට ඔයා ග්‍රේට්ෆුල් නැත්තම් පුංචිම දේ ඉඳන් ඔයාට අපි හිතමු එහෙම දෙයක්වත් නෑ මේ වෙලාව ග්‍රේට්ෆුල් වෙන්න. හැමදේම කඩාගෙන වැටිලා තියෙන්නේ. එතකොට බොන්න වතුර තියෙනවා. කන්න කෑම තියෙනවා. ඉන්න ගෙයක් තියෙනවා. මේ දේවල් වල ග්‍රේට්ෆුල් වෙන්න දේවල් තමයි. අපිට ග්‍රේට්ෆුල් අපිට කාටවත් කියන්න බෑ මට මුකුත් නැහැ කියලා. ඔයාට මුකුත් නැති වෙන දෙයක් නෑ. ඔයාට ඇවිදින කකුල් තියෙනවා. අතපය තියෙනවා. ඇස් දෙක පේනවා. මේ පුංචි පුංචි දේවල් වලටත් අපිට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. හැමතිස්සෙම ඔයාලා මොන දේ මැනිෆෙස්ට් කරන්න හැදුවත් අපි හිතමු විශ්වයට ලිපි ලියනවා කියලා. එතකොට ඔයා හැමතිස්සෙම එහෙම ලිපියක් ලියන පටන් ගනිද්දී මේ දේවල් දැනට ලබා දුන්නට ස්තුතියි. නැත්තම් මේ දේවල් දැනට මගේ ජීවිතේ තියෙන එකට මම හරිම ග්‍රේට්ෆුල් කියලා ලියන්න. ඒක හිතින් හිතන්න. අපි හිතමු ඔයා දැන් එක ජොබ් එකක ඉඳගෙන තව ජොබ් එකක් මැනිෆෙස්ට් කරනවා. ඒ කියන්නේ හයි සැලරි ජොබ් එකක්. එතකොට ඔයා දැන් ඉන්න ජොබ් එකෙන් දැන් මේ ගැලවෙන්න ඕනේ මේකෙන් ඉක්මනට අයින් වෙලා අරකට යන්න ඕනේ එමෙ හිතනවා. මේක වදයක් එකේ හිතනම් ඉන්නේ. ඔයාට ඒ අලුත් ඔපචුනිටි එක හම්බෙන්නේ නැහැ. ඔයා මේ ජොබ් එකටත් මේක හොයාගෙන නේ ආවේ. ඒකට ග්‍රේට්ෆුල්නස් එක තියන්න ඕනේ.
තියනම ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒක මැනිෆෙස්ටේෂන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් සම්බන්ධයෙන් නෙමෙයි. ඒක ලයිෆ් එකේ හැම දෙයකටම ඇප්ලයි කරන්න ඕනේ. ඒක පළවෙනි රීසන් එක. සෙකන්ඩ් රීසන් එක තමයි you are chasing it. ඔයා මොනවා හරි දෙයක් මැනිෆෙස්ට් කරලා ඒකට ලෝභකමේ, ඒකට කොටිම කිව්වා පෙරේතකමේ ඒකෙම ඇලිලා ඉන්නවා. ඒක හොය ඉන්නවා. ජොබ් එකකට ඇප්ලයි කරලා ඒකට ඩෙස්පරේට් වෙලා ඉනවා. this is all about energy. ඒ කියන්නේ ඒක කටින් අතපයින් කරන්න ඕනේ. ඔයා හිතින් අනේ මට මේක ඕනෙමයි. මේක නැත්තම් වැඩක් නැහැ. ඒ කියන්නේ you are being desperate. ඔයා ඒක chase කරනවා. Being desperate and chasing your manifestation goals make you further away from that. ඔය සරල උදාහරණයක් ගත්තොත් අපි කියමු කොල්ලෙක් කෙල්ලෙක් පස්සේ යනවා. හරිද? යනවා ඒ කෙල්ලෙක් පස්සෙන් යනවා. කෙල්ල ගණන් උස්සු ඉන්නවා. එක මොහොතක් එනවා නේද කොල්ලට මේ ඇති මේක වැඩක් නැහැ කියලා අතාරින. ඒක මොන දෙයක් වෙන්න කියලා ඒක අතෑරියට පස්සේ අන්න එතකොට ඒ කෙල්ල කැමති වෙනවා. the same scenario. ඔයා දෙයක් අතාරින්නේ කොයි වෙලාවටද? එතකොට තමයි ඔයාට ඒ දේ හම්බෙන්නේ. ඒක මැනිෆෙස්ට් කරලා ඒක හිතින් අතහැරලා ඉන්න. like take actions. අපි ගැන පස්සේ කතා කරමු. take actions. ඒ වුණාට ඒක හිතින් ඩෙස්පරේට් වෙන්න එපා. අපි හිතමු කොණ්ඩේ වවනවා සබ්ලිමිනල්ස් අහනවා කියලා. තියෙන කොණ්ඩේට බැන එහෙම කරන්න එපා. කොණ්ඩේ වවන්න කොණ්ඩේ දිග නැත්තම් මගේ කැතයි. එහෙම හිත කරන්න එපා. like be grateful for what you have. ඔයා chase කරන දෙයට actions ගන්න, but just don't be desperate in your energy. ඒක second reason එක. ඊළඟට third reason එක තමයි you are not believing timing. මේක තමයි මං හිතන්නේ හැමෝටම තියෙන ප්‍රශ්නේ. මේක ගැන කතා කරද්දී එක දෙයක් කියන්න ඕනේ. යුනිවර්ස් එක කවදාවත් නැහැ බෑ කියන්නේ නැහැ ඔය දෙයක් ඉල්ලුවම. යුනිවර්ස් එකේ හැමතිස්සෙම අපිට ලැබෙන ආන්සර්ස් තුනයි. එක්ක ඔව් මම මේක දෙන්නම්, නැත්නම් not yet. දැම්ම දෙන්න බෑ. this is not your time. මම පස්සේ දෙන්නම්. අනිත් ආන්සර් එක තමයි I have something better. මට ඔයාලට මීට වඩා හොඳ දෙයක් දෙන්න තියෙනවා. ඒ හින්දා මේක නෙමෙයි දෙන්නේ. මේ ආන්සර්ස් තුන තමයි යුනිවර්ස් එකට තියෙන්නේ. කවදාවත් ඔය ඉලන් දෙයක් නැහැ බෑ කියන්නේ නැහැ යුනිවර්ස් එක. ඔයාලට දෙන්න නැතුව ඉන්නේ නැහැ. දැන් මම එතන කිව්වනේ ආන්සර් එකක් not yet. දැම්ම නෙමෙයි. පස්සේ හම්බෙන්න පුළුවන් ඔයාට. සමහර විට ඔයා දෙයක් ඉල්ලලා ඔයාට හම්බෙන්නේ නැත්තේ ඔයා ඒක දැන් අචීව් කරගත්තොත්, ඔයා ඉමැජින් කරන්නවත් නැති, ඔයා හිතන්නවත් නැති තරම රියැලිටි එකකට ඔයා වැදලා දානවා. කියන්නේ ඔයා අකමැති සිටුේෂන් වලට ඔයා වැදලා දානවා. ඒක හොඳට මතක තියාගන්න. right things will come to you in the right time and believe in that. ඔයා හැමතිස්සෙම මාව කීප දේ මතක් කරනවා manifest. මේ හැමදේම කරලා manifest කරනවා හරියන්නේ නැහැ කියන්නේ. It means you have something better. නැත්තම් not yet. මේකම තව ටික කාලෙකින් ඔයාට හම්බෙයි when the timing is right and believe in that. දේවල් අපිට හම්බෙන්නේ නැත්තේ හේතුවකට කියන එක මතක තියාගන්න. ඊළඟ රීසන් එක මම මතකත් නෑ මේක කියන රීසන් එකද කියලා. 4. yes 4 වෙනි රීසන් එක your low vibrational life. මම හිතනවා law of attraction ගැන familiar කෙනෙක් නම් මේ vibration levels කියන එක already දන්නවා. මම ඒක දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරන්නම්. vibrations levels කියන්නේ අපි මිනිස්සු හැටියට අපිට දැනෙන එක emotions, අපි කරන වැඩත් එක්ක අපේ actions එක්ක අපිට එන emotions වල අදාළ vibration එකක් තියෙනවා. කෙනෙක්ට මනුස්සයෙක්ට යන්න පුළුවන් උපරිම vibrational level එක තමයි enlightenment එක. අපි බුද්ධ ආගමේ කියන්නේ බුදු වෙනවා කියලා. like that. like enlightenment එක තමයි යන්න පුළුවන් උඩම vibration එක.
මනස දියුණු කරලා යන්න පුළුවන් එකක් තමයි ඒක. එතකොට තව වයිබ්‍රේෂනල් chart එකේ පහළට තව ඉමෝෂන්ස් තියෙනවා. like වයිබ්‍රේෂනල් chart එකේ හරිය මැද තියෙන නියුට්‍රැලිටි. ඒ කියන්නේ අපිට දුකක් නැහැ, සතුටක් නැහැ, normal excitement එකක් මොකක්වත් නැහැ. එහෙම ඉන්නේ. ඒක නියුට්‍රල්. that is a good vibrational level. උඩටත් නැහැ, පහළටත් නැහැ. ඊළඟට ඔක්කොම positive emotions තියෙන්නේ. happiness, peace, love. එතකොට තව ගත්තොත් හරි achieve කරාම දැනෙන satisfaction. මේ වගේ දේවල් vibrational chart එකේ උඩ තියෙන්නේ. එතකොට ඔක්කොම negative feelings like guilt එක, anger, එතකොට තව ගත්තොත් sadness, loneliness, not loneliness is there, like just not feeling your best. ඔයාව ඇදලා දාන්නේ low vibration එකට. ඔයා manifest කරන දේවල් ඔයාට achieve කරගන්න පුළුවන්. ඔයා එකක් ඒක ඉල්ලන වෙලාවේ හොඳ vibration level එකක ඉන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේ law of attraction follow කරන කෙනෙක් නම් හැමතිස්සෙම බැරි වුණත් පුළුවන් හැම වෙලාවෙම try කරන්න ඕනේ හොඳ vibration level එකකට ඉන්න. vibrational chart කියන එක Google එකේ Pinterest එකේ search කරලා බලන්න, you can find out more. basically මේකට කරන්න තියෙන්නේ නරක වැඩ කරන්න යන්න එපා, පව්කාර වැඩ කරන්න යන්න එපා, මිනිස්සුන්ට හිත රිද්දන්න යන්න එපා. අනිත් පැත්තට අපිට guilt එක දැනෙනවා නම් මිනිස්සුන්ට වංචා කරන්න යන්න එපා. කිසිම දෙයක මිනිස්සුන්ට මෛත්‍රී කරන්න. අනිත් එක ඒ හැමදේම හැරෙන්න මිනිස්සුන්ටයි ලෝකෙන හැමෝම ගැන මම කියන්නේ මේ හැමදේම හැරෙන්න එදිනෙදා ජීවිතේ හොඳ පුරුදු ඇති කරගන්න. එදිනෙදා ජීවිතේ හොඳ පුරුදු කියන්නේ මේබි පොඩි ප්‍රැක්ටිසස් තියෙනවා. මේ ගැන මම ඩීප්ලි කතා කරනවා. ඔයාලා ভাইබ්‍රේෂන් ලෙවල් එක ඉන්ස්ටන්ට්ලි අප් කරගන්න පොඩි ප්‍රැක්ටිසස් කරන්න පුළුවන්. like meditation. Just taking a shower makes you feel more energized. නිකන් ෂවර් එකක් දාලා බලනකොට කොච්චර එනර්ජි එකක් එනවද කියලා. අන්න ඒ එනර්ජි එක උනත් like ඒකෙන් ඔයාව ভাইබ්‍රේෂන් එක වැඩි කරනවා ඔයාගේ තියෙන. තව ඔයා කැමති කෑමක් කෑවම තව මොනහරි හොඳට ඩාන්ස් කරන්න පුළුවන් සින්දුවක් ඇහුවම and most important දේ just nature එකත් එක්ක ඉන්න එළියට ගියාම එතකොටත් ඔයාගේ එනර්ජි ලෙවල් එක වැඩි වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. ඔයා like තනකොළ ගොඩේ වනාන්තරයක ඇවිදින්න ඕනේ නැහැ. just being in sunlight. අපි දන්නවා universe එක කියන්නේ the everything around us. so nature එකේ ඉන්නවා කියන්නේ ඔයා universe එකත් එක්ක connect වෙනවා කියන එක. try doing that. and තව දෙයක් කිව්වොත් ගෙදර බල්ලෙක් පූජෙක් ඉන්නවා නම් කඩල් වෙන්න යාළුවත් එක්ක උරතල් කරන්න. that make you feel loved and ඔයා අනිත් අයට ආදරය කරනවා කියන එක වාගේ හිත ඇතුලෙන් වෙනවා. ඒකිනුත් ඔයාගේ ভাইබ්‍රේෂන් ලෙවල් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේ පුංචි දේවල්. අනිත් එක නරක පුරුදු පුළුවන් තරම් අඩු කරන්න බලන්න. like ඔයා ඇල්කොහොල් වලට මොන හරි ඇඩික්ට් වෙලා නම් මොනවා හරි අනවශ්‍ය දේවල් ඉන්ටර්නෙට් එකේ බලනවා නම් එහෙම නැත්නම් මං කියන්නේ නරක පුරුදු. ඔයා පුරුදු වෙලා ඉන්න unusual good practices ගැන නෙමෙයි. ඒ කිව්වේ සමහර අයට unique habits තියෙනවනේ. ඒ දේවල් නෙමෙයි. මං කියන්නේ the bad habits ගැන. ඒවා පුළුවන් තරම් minimize කරන්න බලන්න. ඒවා replace කරන්න හොඳ habits එක්ක. මොකද bad habits තියෙන එකෙනුත් අපේ vibration level එක ගොඩක් අඩු වෙනවා. අනිත් එක මම අර මුලින් vibrational chart එකේ තියෙන emotions ගැන කිව්වනේ. මේ emotions හැමතිස්සෙම අපි හිතේ ඇතුලේ නිකන් එන්නේ නෑනේ. ගොඩක් වෙලාවට external factors හින්දා තමයි එන්නේ. එතකොට ඔයාට සමහර external factors අපිට control කරන්න බෑ. හැබැයි සමහර දේවල් අපිට control කරන්න පුළුවන්. for example වටේ ඉන්න circle එක, ඔයාගේ ළඟම ඉන්න කට්ටිය, එයාලා ඔයාට හැමතිස්සෙම දැනෙන්න අරින්නේ මොන වගේ feelings ද කියන එක ගැන aware වෙන්න. ඔයාව සතුටින් තිබ්බ නැතත් ඔයාගේ හිතේ නරක feelings ඇති වෙන විදිහ වැඩ කරන්නේ නැති යාළුවොත් එක්ක ඉන්න, ඒ වගේ මිනිස්සු ඇසුරු කරන්න.
ඒ වගේ දේවල් වලට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල්නේ. අනේ ඒවා තමන්ගේ ජීවිතේ පුංචි පුංචි දේවල් හදාගන්න හොඳ වයිබ්‍රේෂන් එකක ජීවත් වෙන්න. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කරන්නේ නැති කෙනෙක් වුණත් හැමතිස්සෙම සතුටින් ඉන්න කරන්න පුළුවන් දෙයක් තමයි මේක. අනිත් එක මේක මට ප්‍රශ්නයක්. මම මේක ප්‍රශ්නයක් ඔයාගෙන් අහන්නේ. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ෆලෝ කරන කෙනෙක් විදිහට විශ්වය එක කනෙක්ට් වෙන්න try කරන කෙනෙක් විදිහට ඔයා පරිසරයට ආදරය කරනවද? ඔයා මදර් නේචර් කියන එක ආරක්ෂා කරන කෙනෙක්ද? නැත්තම් ජස්ට් ඔයාගේ ඒ ගැන ඉග්නොරන්ට්ද? මම මේකෙන් කියන්නේ පුංචිම දේවල් ගැන. පාරේදී මොන හරි කෑමක් කෑවම ඒ කිරි පැකට් එක හරි ටොෆි කොල්ලේ හරි කොහේ හරි බිමට විසික් කරලා යන කෙනෙක්ද ඔයා? සතුන්ට ආදරේ නැති කෙනෙක්ද ඔයා? මං කිව්වනේ මේ වටේ තියෙන හැමදේම තමයි විශ්වය කියන්නේ. Everything is interconnected. Together we are universe. එතකොට මදර් නේචර් කෙනෙක් ලොකු පාර්ට් එකක් ප්ලේ කරනවා. ඒක එතකොට ආරක්ෂා කරන එක ඕන මනුස්සෙක් හැටියට හැමෝගෙම වගකීමක්. Especially if you are following law of attraction, like just respect mother nature and be grateful for that. සතෙක් දැක්කම කණ්ඩ දෙන්න, සතුන්ට ආදරයෙන් සලකන්න. එයාලව අප්පිරිය කරන්න එපා. එයාලත් living beings නේ. එයාලත් ආදරේ හොයනවා. මේ ඒ වගේ පුංචි දේවල් ඔයාට පරිසරය වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න, because that is important. මම දැකලා නැහැ කවුරුත් ඒ ගැන කතා කරනවා. That is very very important. හරි. අන්තිම රීසන් එක මට කියන්න තියෙන්නේ law of attraction ඇයි sometimes අපිට වැඩ කරන්නේ නැත්තේ කියලා. You just don't take actions. මේ ඔක්කොම මේ සබ්ලිමිනල් එකක් කාලා කොණ්ඩේ වැවෙන්න කියලා සබ්ලිමිනල් එකක් කාලා කොණ්ඩේට තෙල් ටිකක්වත් දාන්න නැතුව like මේ ට්‍රිම් කරන්නෙත් නැතුව මසාජ් එකක්වත් දෙන්නේ නැතුව නිකන් ඉද්දි එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙනවා කියලා හිතන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ ඩ්‍රීම් බොඩි එක කියලා සබ්ලිමිනල් එකක් අහලා ඒක පැය 24 මුණත් අහගෙන ඉඳලා ඒ වර්ක්අවුට් එකක්වත් කරන්න අඩුම ගානේ පොඩ්ඩක්වත් ඇඟ හොල්ලන්නේ නැහැ. තියෙන ඔක්කොම ෆාස්ට් ෆුඩ් අර මේවා කනවා. එහෙම වෙද්දි වැඩක් එහෙම වෙද්දි මොකොත් වෙන්නේ නැහැ. මේ law of attraction වලින් තනිකරම වෙන්නේ to achieve your reality, your dream reality. ඔයාගේ subconscious mind එක හදනවා ඒකට. හරිද? ඒක හැදීගෙන එද්දි ඔයාගේ කම්මැලිකම හින්දා ඒවා like push කරලා ඉන්නවා නම් ඒ motivation එක එන, that is a problem. ඒ හින්දා take actions. actions අරගෙන ඉතුරුට canvas එකට බාර දෙන්න. ඔක්කොම මේ සබ්ලිමිනල් අහලා විෂුවට ලිපි ලියලා විෂන් බෝඩ් හදලා බල නිකන් ඉන්න නෙමෙයි තියෙන්නේ. take actions. හරි. එච්චර තමයි මට law of attraction ඇයි අපිට වැඩ කරන්නේ නැත්තේ කියන එකට කියන්න තියෙන reasons. තව law of attraction ගැන ප්‍රශ්න තියෙනවා නම් කියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.